වානේවලින් නඹපු අතිශය භයානක ජර්මානු ස්නයිපර් අවියකට පණ ආවොත් කොහොම තියේවිද? මේක නිකන් කාර්යයක් නෙවෙයි. තත්පරයෙන් පංගුවට තීරණ ගන්නා බුද්ධිමත් පරිගණකයක් එක්ක රළු යකඩ හදවතක් බද්ධ කරපු ජීවමාන ඝාතකයෙක්. පාරේ යන අනිත් වාහන ඉබි ගමනින් යනවා වගේ පේන තරමට අවකාශයේ දෙබෑ කරගෙන යන මේ ජර්මන් බලවේගය බැවීරියන් ඉංජිනේරුවන් ලෝකටම දුන්න අලුත්ම අභියෝගයයි. අද ඔටෝමාස්ටර් අපි කතා කරන්නේ අතිසුකෝපභෝගීත්වයයි ධාවන පතයේ උපරිම නිර්වද්‍යතාවයයි එකට මුසු කරපු ඒ අසමසම ජර්මානු මාස්ටර්පීස් එක BMW M4 කොම්පිටිෂන් ගැන. මේ මාදිරියේ පින්තූර මුලින්ම අන්තර්ජාලයට එද්දී ගොඩක් අය මේක ඉස්සරහ තියෙන දැවන්ත කිඩ්නි ග්‍රිල් එකට විහිළු කළා. හැබැයි ධාවන පතයකට බැහැලා පැයට කිලෝමීටර් 290ක උපරිම වේගයකින් යද්දී ඇතුලේ තියෙන දැවන්ත යන්ත්‍රයට හුස්ම ගන්නයි තිරිංග පද්ධතිය සිසිල් කරන්නයි මේ යෝධ ග්‍රිල් එක අනිවාර්යයි කියලා ලෝකෙටම තේරුණා. මේ බඳ නිර්මාණය කරලා තියෙන්නේ නිකම්ම ලස්සනට නෙවෙයි. වායු ඝර්ෂණයේ ඉතාමත් උපක්‍රමශීලීව පාවිච්චි කරලා අධික වේගයේදී වාහනය පොළවටම ග්‍රිප් කරලා තියාගන්නයි. මේ යකඩ ඝාතකයාගේ පපුව ඇතුලේ ස්පන්දනය වෙන්නේ BMW සමාගමේ සුප්‍රසිද්ධ ලීටර් 3.0ක සිලින්ඩර් 6ක ට්වින් පවර් ටර්බෝ එන්ජිමක්. හරියටම RPM 7200ක් වෙනකම් කැරකෙන මේ යන්ත්‍රයෙන් අශ්ව බල 510ක දැවැන්ත බලයකුත් නිව්ටන් මීටර් 650ක උපරිම ව්‍යවර්තයකුත් කිසිම වෙහෙසක් නැතුව රෝදවලට ලබා දෙනවා. විශ්වාස කරන්න බින්දුවේ ඉඳන් පැයට කිලෝමීටර් 100 කඩයිම පනින්න මේකට ගත වෙන්නේ තප්පර 3.5ක් වගේ. හිතාගන්නවත් බැරි අතිශය කෙටි කාලයක්. අපි කලින් වීඩියෝ එකක කතා කරපු ඒ කේන්ද්‍රාපසාරී බලයයි ඝර්ෂණයයි මේ වාහනේදී සම්පූර්ණයෙන්ම ඔයාගේ පාලනයට නතු වෙනවා. මේකට පාවිච්චි කරලා තියෙන අති දියුණු MX drive පද්ධතිය නිසා ඕනෙම වෙලාවක බොත්තමක් ඔබලා රෝද 4ටම බලය දෙන AWD එකේ ඉඳන් 100%ක්ම rear wheel RWD එකට මාරු වෙන්න ඔයාට පුළුවන්. ඒ වගේම මේකේ තියෙන සුවිශේෂී M drift analyzer තාක්ෂණය හරහා ඔයා කොච්චර කෝණයකින් කොච්චර දුරක් drift කළාද කියලා පරිගණකයෙන්ම ලකුණු දෙනවා. මේක හරියට සුක්කානමාතේ තියාගෙන ඇත්තම පාරක වීඩියෝ ගේම් එකක් ප්ලේ කරනවා වගේ වැඩක්. තත්පරයෙන් පංගුවට ගියර් මාරු වෙන සුකෝපභෝගී අසුනක වාඩි වෙලා භෞතික විද්‍යාවේ නියමයන් පවා ඔයාගේ ඇඟිලි තුඩු වලින් පාලනය කරන ඒ ඔයාගේ සුපිරි හීනෙත් අනිවාර්යෙන්ම හැබෑ වෙන්න ඕනේ. මේ වගේ ස්නායු පද්ධතිය කම්පනය කරන වාහන ලෝකයේ විස්මිත කතා අහන්න ඔටෝමාස්ටර්ස් SL අපි YT channel එකයි FB page එකයි අදම ෆලෝ කරලා සෙට් වෙන්න. ජය වේවා.